පිංගුතුනි නිතර දකින්ට අහන්ට නොලැබෙන අපූර්ව පින්කමක පින් අසිරිය අනුමෝදන් කරන්න අද අපි කල්පනා කළේ. ඒ තමයි පින්වත් අපේ සම්පත් මහත්මයා, ඒ වගේම ධනංජය මහත්මයා, ඒ වගේම සංජීව මහත්තයා, කුමුදු මහත්තයා. මේ මහත්තුරු හතරපළ ඊයේ හරීම අපූර්ව පින්කමක් සිද්ධ කරන්නට යෙදුණා. කුරුණෑගල නගරයේ සිට පැය 3කට වැඩි දුර මග ගෙවාගෙන, දුෂ්කර මග ගෙවාගෙන ත්‍රිවිධ රත්නය වෙනුවෙන් මේ මග ගෙවාගෙන ආවා. එතනම තියෙනවා සංසාරේ අපිට වඩාත්ම පිහිටවන පින්. කොච්චර දුර ඉඳන් වුණත් අපි හොයාගෙන එන්න. දුෂ්කර මගක් ගෙවාගෙන ආවේ නිසා මොන දුෂ්කරතාව මැද්දෙත් පින්ඵල ලබා ගන්න පුළුවන් වාසනා ගුණයක් පිහිටන පිනක් විදිහට මේ පින ආරම්භ වුණේ. ඒ වගේමයි පින්වතුනි, මේ පින සඳහා මේ පින්වත් මහත්තුරු හතරපළ ඊයේ රාත්‍රියේ 10 සිට අද 11 වෙනි දවසේ උදේ 7-8 වෙනකම් එක දිගට නොනිදා කටයුතු කළා. ඒකේ ආනිසංස තමයි පින්වතුනි, අපි වෙනුවෙන් යම් කෙනෙක් හෝ යම් දෙයක් කැප වෙනවා නම් දිවාරය නොබලා අන්නේ කැපවීම කරන පිරිසක්, කැපවීම කරන ගුණයක්, පිනක්, වාසනාවක් අපිට ලැබෙනවා. මහානදම් පුරන්න ගියොත් එහෙම දිවාරය නොබලා ඒ මහානදම් පුරන්න පුළුවන් නිරෝගී සම්පත්තිය ලැබෙනවා. තමන්ගේ සෞඛ්‍යය කැප කරලා, නිින්ද කැප කරලා තමයි මේ වෙනුවෙන් කැප වුණේ. ඒ නිසා දිවාරය නොබලා ගුණ පුරන්ට, උපකාර කරන්නට පිරිසක් හැදෙනවා, ශක්තියක් හැදෙනවා. මේ ඔක්කොම පින්වතුනි මේ සියලු කටයුතු වලින් මොකද්ද මේ පින්වත් ඇත්ත කරේ? ලස්සන වෙසක් පූජාව. අපි වෙසක් එකට වෙසක් සැරසිලි කරනවා, පහන් කූඩු හදනවා. හැබැයි ඒවා දවසෙන් දෙකෙන් තුනෙන් ඉවරයි. හැබැයි බොහෝ කාලයක් පවතින වෙසක් සැරසිල්ලක් කළේ. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් සහ සාංගික කුටියක මහා සංඝරත්නය වෙනුවෙන් ඒ දොරවල් වලට ආරක්ෂාවක්, රැකවරණය, ලස්සනක් අලංකාරයක් එකතු කරන්න යෙදුණා. පින්වතුනි, මෙතන තියෙන්නේ විශේෂානිසංසයක්. ඒ තමයි සංසාරයේ පුරා හමේ රෝගයක් හට නොගැනීමට කුසලයක්. මේක සුළුපටු නැහැ පින්වතුනි. හොඳට බලන්න මේ ලෝකේ අපි ජීවත් වෙනකොට අපේ හමේ රෝගයක් හටගත්තොත් සමාජයම පිළිකුල් කරනවානේ. කොච්චර සල්ලි තිබ්බත් එළියටවත් බහින්න බෑනේ. ඒ නිසා බණක් භාවනාවක්වත් කරගන්න බෑ. මොකද මේ කැසිල්ල. ඒ වගේ රෝග වලින් පීඩා විඳින අය විඳින දුක බලන්න. කෝටි කීයක් දීලා හරි ඒක සුව කරගන්න බලනවා. ඒකට මේ පින්වත් මහත්තුරු 4 දෙනා එකතු වෙලා සිද්ධ කරේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ සුගන්ධ කුටියේ ద్వාරය රන්වන් කළා. එතනින් ඒ දොරට ආරක්ෂාවක් වගේම කල්පවත්තක් වගේම ලස්සනත් පූජනීයත්වයක් ලැබුණා. බලන්න ඒකේ තව කොච්චර ආනිසංස තියනවද? ඊළඟට මහා සංඝරත්නයේ දොර. අන්න ඒ කුසලයට පින්වතුනි මේ කරේ විශ්වයේ ඉහළම තැන වෙනුවෙන්. ඒ කුසල බලයට සංසාරේ පුරා දද, කුෂ්ඨ, කඩු වේගන් ආදී කිසිදු සමේ රෝගයක් හට නොගෙන හරීම සුවපත් රන්වන් ශරීර සම්පත්තියක් ලැබෙනවා. අනිත් විශේෂම දේ තමයි පින්වතුනි, මේ කවුරු සල්ලි වලට නෙවෙයි කරේ. මේක කරාන සාමාන්‍යයෙන් මග වියදම්, ප්‍රවාහන වියදම් ඔක්කොම ලක්ෂයක්වත් යනවා. හැබැයි මේ පේන්ටිං වැඩේ කරපු සංජීව මහත්තයා රුපියලක්වත් මේ සඳහා ගත්තේ නැහැ. සාමාන්‍යයෙන් බාස් කෙනෙක් දවස් ගාණක් කරන් ඒ වගේ 50000ක්වත් මුදලක් ගන්නවා. ඒව ගත්තේ නැහැ. මූලික වෙච්ච සම්පත් මහත්තයා රස්සාව මේ සියල්ල අතහැරලා පින්කමක් වෙනුවෙන් නිෂ්ක්‍රමණය කළා. අපේ ධනංජය මහත්තයා මේ පිරිස රැගෙන ආවා. ඉතින් බලන්න, ඒ නිසා Tamanට අවශ්‍ය දේවල් සංසාරේ පුරා නොමිලේ ලැබෙනවා, අතට ලැබෙනවා. ලෞකික දේවල් විතරක් නෙමෙයි පින්වතුනි, ලෞතුරු දේවල්. ඉතින් අපේ සිරිතක් තියෙනවා, අපි කාටවත් දෙයක් කියන්න කෙනෙකුත් නැහැ, දායක සභාවකුත් නැහැ. පින් ඇත්තෝ කරගනිත්වා කියලා බලන් ඉන්න සුදුසු පින්වතාට අවස්ථාව වෙනකම්. ඉතින් මේ පින්වත් ඇත්තෝ ඒ සඳහා වාසනාවන්ත වුණා. ওই පින්වතුන්ට අනුමෝදන් වීමට పూర్ව වාසනා ගුණයක් ලැබුණා. ඉතින් මෙන්න මේ සියලු කුසල් බලයෙන්
අපි මේ සඳහන් කරපු සියලුම ආනිසංස මේ දායක වූ සියලු දෙනාටත් සියලු ගුරුවරු දෙමාපියාදීන්ට දේවාදී උත්තමයන්ටත් මේ කුටි සේනාසන ඉදිකිරීමට දායක වූ 200කට අධික පිරිසක් වැඩිම දායකත්වයෙන් කැපවෙච්ච සමන්තා පෙරමුණ මාතාවන්ට සියල්ල සොයා බලා කටයුතු කරන විජේසුන්දර කැපකරු මාතාවන්ට පිණ්ඩපාතයෙන් උපස්ථාන කරන ගම්වාසීන්ට සකල ලෝකවාසීන්ට අනුමෝදන් වේවා. සියලු යහපත වේවා. ධර්මාවබෝධයම වේවා. සාදු සාදු සාදු.